අනිවාර්යයෙන්ම ඕක මා දැකපු ධර්මයක් තුල මැරිච්ච මිනිසුන්ට පින් ගන්න බෑ මහත්තයා. එක අංක 1 මලගිය ඥාතියට පින් ගන්න බෑ. බුදුන් වහන්සේවා බුද්ධ ශ්‍රාවකයෝවත් පාංශකූලයකට වැඩියෙත් නෑ, සාංකේය ධම් වලට ගියෙත් නෑ. ඉතින් මස් මාළු ගැනීම කොතනකවත් බුදුන් වහන්සේ දේශපාලන කරන්නේ නෑ. කොතනකවත් තහනම් කරලා නෑ. මස් මාංශ ගැනීම මස් මාංශ කියන්නේ මහත්තයා සත්වයක් නෙවෙයිනේ. ඔය පින් කියන එකයි කුසල් කියන එකයි ආසයි පොළව වගේ දුවක්. මහණෙනි මම බුදු වුණා නුඹලට බුදු වෙන්න පුළුවන්. බුදු වෙන්න කැමති කෙනාට පුළුවන් ඒකාන්ත වශයෙන් බුදු වෙන්න. එතකොට සමාධි සුවය කියන්නේ එතන මොකක්වත්ම නැහැ. නිවන පින්වත් සැපක් නැහැ. නිවන කොතනකවත් සැප නැහැ. නිවන අවේදනික සුවයක්. අවේදනිකයි කියන්නේ විඳින්න කෙනෙක් නැහැ. සුවයක් තියෙනවා විඳින්න කෙනෙක් නැහැ. අවේදනිකයි. එතකොට පින්වතුන්ලාටත් ඔතෙන්ට යන්න පුළුවන් නම් මේ මගේ යන්න පුළුවන් කිසිම තහනමක් නැහැ. මේකට පතපත ඕනෙත් නැහැ. ඉගෙන ගන්න ඕනෙත් නැහැ. ඕවා මොකක්වත් ඕනේ නැහැ. මේ කර්මස්ථානයේ සිය පවත්වාගෙන මාර්ගයට මාන්සි වුණා නම් ඵලය ලැබෙනවා. ඵලයට පොඩ්ඩක් මාන්සි වෙන්න ඕනේ නැහැ. මාර්ගයටයි මාන්සි වෙන්න ඕනේ. එතකොට ඵලය ඉබේ ලැබෙන එකක්. එතකොට සෝවාන් ආදී මාර්ගඵලයටපත් වෙලා ඊගාවට සකෘදාගාමි, ඊගාවට අනාගාමි, ඊගාවට අරියත්. සතර මඟ සතර ඵලයන්ටපත් වෙලා සකල ක්ලේශයන් ප්‍රහීන කරලා සංසාර දුක් කෙලවර කරගෙන අමා මහ නිවනින් සැනසෙනවා. ඒ සංසාර දුක් කෙලවර වෙච්ච තැන තමයි අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ නිබ්බානන්ති. දැන් අවිද්‍යාවනේ බඩමුම මම පෙන්නලා දුන්නේ පටිච්චසමුපාදේ. අවිද්‍යාවෙන් තමයි සේරම ගත්තේ. අවිද්‍යා යත්තේව කියන්නේ රැස් කරගත්ත. අවිද්‍යාව හේතු කරගෙන රැස් කරගත්ත. අවිද්‍යා යත්තේව අශේෂ කියන්නේ ශේෂයක් ඉතුරු වෙන්නේ නැති වෙන්න. රැස් කරගත්ත එක පොඩ්ඩක් එකක් ඉතුරු නොවෙන්න අස් කරන්න ඕන. අශේෂ විරාග. එතකොට අර රාගය සම්පූර්ණයෙන් නැති වෙනවා. එතන තමයි රාග නිරෝධ වෙන්නේ. එතකොට රාගය නැතිවම පස්සේ රාගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. රාග සිහිය නිරෝධයට ඉන්නේ නැපින්වත් විරාග සිහියටයි නිරෝධයට ඉන්නේ. අර රේරෝම් රාග ඉවරුනම් පස්සේ නිරෝධ සිහිය. නිරෝධ සිහියයි කියන්නේ පින්වතුන්ලා පුඩා කාලේ මම කුසේ මිහි වෙච්ච සෑම කෙනෙක්ම එනකට මම කුසේ මිහි වෙනකොට චූටි 100ක් අරන් එන්නේ. ඔන්න ඕක තමයි ඔය 100ට තමයි මේ ටික ටික ලොකු වෙලා ඇතිදලා දැනගාගෙන වයසේ ඉඳලා ඇතුල් කරගෙන මේ සේරම අරගෙන ඇවිල්ලා පස් දොරේ මණේ ගොඩ ගහගන්නේ. සතරට වැටෙන්නේ ඔතන. එතකොට ඒ ගොඩ ගහනවා. ඒ ගොඩ ගහගත්ත පුවා සේරම කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා කල්යාණ මිත්‍රයෙක්ගෙන් මඟ අහගෙන මාන්සි වෙලා වීරිය වඩලා සකල ක්ලේශයන් ප්‍රහීන කරන්න රැස් කරගත්ත පුවා සේරම අස් කරන්න ඕන. විදර්ශනා ප්‍රඥාව. ඒක තමයි අවිද්‍යාව යත්තේ අශේෂ විරාග නිරෝධෝ නිබ්බානන්ති කියන්නේ. ඒතර නිරෝධය කියන්නේ 100 නිරෝධයට ඉක්නවා. එතකොට චූටි දරුවගේ 100 පමණයි තියෙන්නේ. ඒ දරුවගේ චූටි 100 තමයි චූටි 100 තමයි ගොඩ ගහන මෙච්චර දුරක් ආවේ. ඒවා විදර්ශනා ප්‍රඥාවෙන් අස් කරගෙන යනකොට තමන්ගේ චූටි 100 යම් කිසි දවසක දකින්නවා. ඒ යම් කිසි දවසක දකින්න දවස තමයි නිරෝධය කියන්නේ. නිරෝධය කියන්නේ 100 නිරෝධයට හිටිනවයි කියන්නේ ඔතෙන්ට. එතකොට නිරෝධයේ 100 හිටියන් පස්සේ මෙයාගේ මොකක්වත් අභ්‍යන්තරේ වැඩ කරන්නේ නැහැ. බුදුපසේ බුදු අරියතුන් වහන්සේලාගේ 100 අන්තිම චූටි 100ක් උපන් දවසේ චූටි 100 තියෙන්නේ. ඒ 100ට බර උහුලන්න බෑ. බණ ටික කියනවා වැඩපල කරගන්නවා. ඉතින් ඒ ටික විතරයි තියෙන්නේ. එතකොට ඕකට තියෙන්නේ බුදුන් වහන්සේ යෝගක්කේමං අනුත්තරං. යෝගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැසිරෙන එක. යෝගක්කේමං කියන්නේ කෙලවර. යෝගක්කේමං අනුත්තරං. කෙලවරත් යවසංගලා උතුම් තැනටම ගිහිල්ලා ඉන්නවා. කියන තාසාරලා තියෙන තමයි උතන තියෙන්නේ. ඉතින් යෝගක්කේමං අනුත්තරං. මේ සත්‍යයට සංසාර දුකෙන් අත මිදීම පිණිස මේ ධර්ම දේශනාව මේ වෙසක් පොයේ නිමිති කරගෙන මම මේ දේශනාව පවත්වන්නේ. මේ ධර්ම දේශනාව පවත්වන්න අනුග්‍රහය කරේ වෛද්‍යාන්තේ වැඩ කරන මහත්මයෙක් මංගාවට ඇවිල්ලා බණ දහම් අහලා මහත්යා හොඳට පැහැදුනා. ඒකින්ද මේ සත්‍ය channel එකට කතා කරලා මේ මහත්යා ප්‍රතිපාදන වෙන් කරලා මේ මහත්යා තමයි අනුග්‍රහය දැක්ුවේ තනිකරම ඒව කරලා. ඉතින් මේ මහත්යටත් අපි මහත්යටත් මේ මහත්යගේ දරුපවුලටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා. සංසාර දුක් කෙලවර කරන අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙම නැතුව මහත්ය මේ කාටවත් මේකෙන් ගැලවෙන්න බෑ. පින්වතුන්ලාට මම දුරකථන අංකයක් දෙන්නම්. ඒ දුරකථන අංකයට හැන්දෑවේ 6න් පස්සේ කතා කරන්න. හැන්දෑවේ 6න් පස්සේ. එතකොට ඒ දුරකථන අංකය තමයි 071යි 40යි 44යි 646.
ඔන්න ඔය දුරකථන අංකෙට හැන්දෑවේ 6න් පස්සේ අමතන්න. එතකොට මං කතා කරන්නම්. හැබැයි කවුරු හරි ඉතින් ඕක අම්මුණන් කාස්සේ ඉතින් දීර්ඝ ලෙස ඉතින් ධර්ම සාකච්ඡාවල් වලට පැය ගණන් යනවා. වෙන දවසක හරි අල්ල ගන්න පුළුවන් වෙලාවට අහුවෙච්ච දවසට දවල් දවසට ගන්න යන්න එපා පින්වත්. ගන්න ගියාම මොකද මම නැගිටලා හිටියොත් නම් ෆෝන් එක ට්‍රාන්ස්ෆර් කරනවා. මම ඉතින් උදේට ඒ වැඩ ටික මගේ වැඩ ටික කරගන්න එපා. බියන පීන ඒව සේරම වරන් හොදනවා මිදුලත් ගන්න ඒවා තනියමනේ මම කරගන්නේ. එහෙම නැතුව අනිත් වෙලාවට ගියන් පස්සේ අපි භාවනාවට ගියන් පස්සේ අපිට බාහිරේ සද්ද ඇහෙන්නේ නැහැ. බාහිරේ රූප පේන්නේ නැහැ. නිවි සනසිලා ඉන්නේ. ඒකින්ද පින්වතුන්ලා හැන්දෑවේ 6න් පස්සේ ගන්න. මම ඒ වෙලාවට ෆෝන් එක ළඟින්ම තියාගෙන ඉන්නවා. කවුරු හරි කතා කරොත් මම මේවට උත්තර දෙනවා. ඉතින් පින්වතුන්ලා මේ හේතු සම්පත් ඇති කරගෙන සංසාර දුක් කෙලවර කරන අමාමා නිවනින් සැනසීම ලැබීමට මේ ධර්මය හේතු වේවා වාසනාව වේවා. අසා සිටින සැමටත් මේ ධර්ම පටිගත කරන දෙදෙනාටත් අමාමා නිවනින් සැනසීමටත් හේතු වේවා වාසනාව වේවා. මේ හැම දෙයනාටම සම්මා සම්බුදු සරණයි. සුබ දවසක් සුබ අනාගතයක්ම වේවා කියලා අපි තෙරුවන් සරණයි කියලා හැමෝටම සමාවෙන්න අපේ ආමඳුරෝ. මෙහෙම එකක් හිතෙන්න පුළුවන් නේ සමහරක් අයට. සමහර විට අපේ ආමඳුරෝ දැන් අපේ ආමඳුරෝ කියනවානේ මේ දේ නොකරොත් පෙරේතාත්මික වෙන මේ දේ කරොත් එම්ම ලෝභ වුණොත් පෙරේතාත්මික මේ එහෙම බය කරලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සතර අපායට යන්න වෙනවා කියලා බය කරලා බයි කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද මේක නිකන් බය කරලා මේ අපිව යම් තැනකට කොටු කරනවා වගේ කියලා හැඟෙන්නේ නැද්ද? ඔබ වහන්සේ කියන මාර්ගය සත්‍ය වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. හැබැයි අපි බෞද්ධයෝ හැටියට අපි කියමු දැන් ඉංග්‍රීසි දන්න පිටරටවල ඉන්න විදේශිකයන්. ඒගොල්ලන්ට සල්ලි ඕන තරම් තියෙනවා. හැබැයි මේකේ අපි හැම වෙලේම අපි අහලා තියෙන්නේ මරණය නියතයි ජීවිතේ අනියතයි නම් එකක් තියෙනනේ. මරණය නියතයි ජීවිතේ. එතකොට අපි හඳුන්නේ ඒකම කී ඒකම මේ શબ્ද ඇහිලා ඒක මිනිස්සුන්ට අදාළ දෙයක් නෙමෙයි. මේ මිනිස්සු හන්නේ ධර්මයේ. මේ සල්ලි තියන අය ඉන්නවා. ධනෙ තියන අය ඉන්නවා. ඒගොල්ලෝ බලන මේකෙන් මේතින් ඉහම මොනවද කළ යුත්තේ? හැමදේම ධන සම්පත් ජීවිතේ හැමදේම අවශ්‍ය යාන වාහන, ගේ දොර, ඒ වගේ තමන්ගේ පෞල් ජීවිත, දරුවන්ගේ ප්‍රශ්න ඔක්කොම ඉතින් හැබැයි බලන්න මේකෙන් පස්සේ මට මොකද්ද කරගන්න පුළුවන්? මෙතනින් එහාට මගේ ජීවිතේ මොකද්ද? මගේ ජීවිතේ කියන්නේ මමයි කියලා කෙනෙක් නැහැ කියලා මම පෙන්නලා දුන්නනේ බුදුන් වහන්සේ දේශනාව අනුවම. මමයි කියලා කෙනෙක් නැහැ. මන තමයි මේ මමයි කියාගන්නේ. සත්‍ය පුද්ගලික ආත්මයක් නැහැ. එතකොට මේකෙන් කරගන්න තියෙන එකම දේ දැන් මහත්තයා සඳහන් කරා මේ බණ අහනකොට සතර පායටම යනවා බයවද්දන කියමයි කියලා. මේ විදිහටම තමයි බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. ඒකම නිසා තමයි බුදුන් වහන්සේගේ එදා කාලේ හිටියේ බෞද්ධයෝ කියන කොටසක් හිටියේ නෑ. බමුණන් විසින් හිටියේ. බමුණන්ට නොයෙකුත් ආගම් දෘෂ්ටි තිබුණා. ඒව අතහැර ඇවිල්ලා සතරට ආයේ වැටෙන හින්දා සතර නිින්ද වෙන හින්දාම තමයි මේ මාර්ගය ඊට සංසාර දුක් කරගෙන අමාමානියෝනි සැනසුණි. එතකොට මෙතනදි මේ ධර්ම දේශනාව අහන කෙනෙකුට මේකට තියෙන්නේ බය වෙන එක තමයි. මොකද්ද බය? අපෝ මගේ මරණයෙන් පස්සේ උතුම් මනුෂ්‍යා මං හේතු අනුව මම පෙන්නලා තියෙන වනපද ශ්‍රී මුක දේශනාවල එක්ක හැමතැනම. ඒක දුර්ලභංච මනුස්සත්වයන් කියන්නේ දුර්ලභ වූ මනුෂ්‍යාත්මයක් ලැබලා අවසානයේට ලෝභ දේශ මොහ වශයෙන් රැස් කරගත්තු පස්තොර නිසාව අවසානයේ භවංගසිත පහළ වෙලා චුතිසිත වෙනකොට ඒ චුතිසිතේදී ප්‍රේත ලෝභ දේශ මොහයන් හට ගන්නවා. ලෝභ සාගත සිතින් මරන ප්‍රේතෙක් වෙනවා. දේශාගත යක්රාස් නයිපුලන් වෙනවා. මොහසාගත උසින් පණිපුලකට ඇති සත්‍ය වෙනවා කියලා. එතකොට මේ සත්‍යයට මේ සතර අපායෙන් යන්ති අත මිදෙන්න නම් ඔය ධම්සක් පවත්වන සූත්‍රයේ මම ඒක තමයි කවදාවත් නැසු ධර්මයක් පින්වතුන්ලාට අහන්න ලැබෙයි කියලා කිව්වේ. පෙර විසුණු දහමක් අහන්න බෑ. හැබැයි ධම්සක් පවත්වන සූත්‍රයෙන් ඕන තරම් බණ අහලා තිනවා. මොක පිරිත් සූත්‍රයක් වශයෙන් ඔක තියෙන්නේ. ඕන තරම් අහනවා. ඇහුවට මේකේ අර්ථය දන්නේ නැහැ. දැක්කේ නැති කට්ටියට ඉතින් කියන්න බෑ. යමක් දැක්කොත් විතරයි කියන්න පුළුවන්. මම අවබෝධයෙන් දැකපු නිසා තමයි මේ ඕනම බණපදයක් දෙන්න මට ඕනම තැනකේ අන්තර්ගතයෙන් පෙන්වන්න. සමහරින් අපේ හැමදෙරු කිව්වා මේ මාව ගෙනත් දැම්මා. මම සීනි නැතු වෙලා හිටියේ පවින්ද තමයි දන්නේ කියලා. දාන ආහාර වෙල ගත්තේ නැහැ. ඔබ වහන්සේව කවුද ගෙනත් දැම්මේ? මොකක්ද එතන විදිහේ සිද්ධිය? කවුරුවක් ගෙනත් දැම්මේ නෑ. මේ මහා විශ්වය විසින් මේ මහා විශ්වය මේ වැඩ කරන්නේ. මේ සත්‍ය ලෝකෙට බිහි කරන්නේ මහා විශ්වය. මේ විශ්ව ධර්මතාවය තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ විශ්ව ධර්මතාවයේ හේතු කොටගෙන තමයි ඒ විශ්වයෙන් නැත මිදීලා නිවන් මාගේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ගිහිල්ලා ඒ විශ්ව ධර්මය තමයි Tamanට පිහිට වෙන්නේ.
ඒකට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන යෝධයෝ දෙන්නෙක් ඉන්නවා කියලා මේ මාර්ගඵලයටපත් වෙනකොට යෝධයෝ වශයෙන් පෙන්වලා තියෙන ධර්මී. එතකොට සම්මා දිට්ඨියටපත් වෙන සෝවාන් මාර්ගඵලයටපත් වෙනකොටම ඒ පළවෙනි යෝධය Tamanට එකතු වෙනවා. හැබැයි යෝධය එකතු වෙනකොට මේ සත්‍ය පුජ්‍යලයක් කෙනෙක් නෙවෙයි. මේ ධර්මතාවයක් විශ්වය ධර්මතාවයක්. අන්න එයා ගෙනියන අනාගාමී මාර්ගඵලයට වෙනකම්ම මේ පුජ්‍යලය ආර්යත මාර්ගය. එතෙන්ට ගෙනින්නම් පස්සේ ඊගාවට තව යෝධයෙක් එකතු වෙනවා. ඒ තව යෝධයෙක් මෙයාට දැන් තනියම ගෙනියන්න බෑ ආර්යත මාර්ගය. එතකොට මේ ශ්‍රවණස් දැන් ඔබ වහන්සේ දැන් කියනවානේ යෝධ දෙන්නෙක් ආවා මාර්ගය පෙන්වලා දෙනවා. ඒ ශක්තියක්නේ. ශක්තිය. ඒක විශ්ව සත්‍යද නැත්නම් ධර්මයෙන් එන නෑ ධර්මයත් විශ්වයත් එක්ක තමයි ධර්මය එන්නේ. එතන ශක්තියක් තියෙන්නේ. ඔතන මහත්ය කොටිම හරි සේරම කියන කිරණයක් වැඩ කරන්නේ. ඔව්. කිරණයක් වැඩ කරන්නේ. ඔව්. කිරණයක් වැඩ කරන්නේ. ඒවා මේ මම ඒකනේ බණ කියනකොට මේවා ඔය තාක්ෂණය කොච්චර ඉහළට ගියා වුණත් මේවා අල්ලන්න බෑ කියලා. ඒවා අල්ලන්න බෑ. ප්‍රඥාව ඊට වැඩිය ප්‍රබලයි. ප්‍රඥාව ඊට වැඩිය ප්‍රබලයි. අන්න ඒකෙන්ද මේ ප්‍රඥාව දිනු කරගත්තොත් මට වගේම මහත්යටත් යන්න පුළුවන්. බුදුන් වහන්සේ දේශනා කරේ මහණෙනි මම බුදු වුණා. නුඹලටත් බුදු වෙන්න පුළුවන් මම මග කියා දෙන්න. එතකොට මග කියා දුන්නා බුදුන් වහන්සේ කියා දෙන මග ගියාම එයාට බුදු වෙන්න පුළුවන්. බුදු වෙනවා කියන්නේ සෝවාන් මාර්ගඵලෙමයි. එතකොට සවනස දැන් ඒක නිකන් වචනයකට කියන්න බෑ නේද? ඕන කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. දැන් මම අහලා තියෙන විදිහට නම් දුවත් කුඹුර ඉපදෙනකොට අපි ඉන්න පිරිවෙර. එතකොට විවාහ වෙන්න පිරිවෙර නෑදෑ පිරිස ඔක්කොම එයාට සම්බන්ධ වුණේ හරියට මේ එකින් එක සබා ධර්මයා වගේ මේක විසඳලා තිබ්බ නේද? මෙයාගේ නෑදෑ මෙයා මහත්ය අහන ප්‍රශ්නේ මට හොඳ පැහැදිලි. ඔව්. දැන් උතන හැම සත්වයකටම නිවන් දකින්න බෑ. ඒක තමයි පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ ඥායන් ධම්මෝ දුක්ඛඤ්ඤස්ස කියලා බුදුන් වහන්සේ දේශනා කරේ. මෙන්න මේ ප්‍රඥාවම තියෙන කෙනාටම විතරයි සසරින් ගැලවීමට ඕනකම තියෙන කෙනා තමයි එතන මේ ප්‍රඥාව දිනු කරන්නේ. එතකොට මේ ප්‍රඥාව දිනු කරපු කෙනාට ඕන කෙනෙකුට පුළුවන්. ඒක ඒ වුණාට බුදුන් වහන්සේ පෙන්වලා දුන්නේ මහණෙනි මම බුදු වුණා නුඹලට බුදු වෙන්න පුළුවන්. බුදු වෙන්න කැමති කෙනාට පුළුවන් ඒකාන්ත වශයෙන් බුදු වෙන්න. අකමැති කෙනාට දැන් මේ බණ ඇහුවයි කියලා මහත්යගේ channel එකේ ලක්ෂ ගාණක් බණ අහනවා. ওই channel එකේ සේනවා බලන ලක්ෂ ගාණක්. එතකොට මහත්යට කලින් ධර්ම දේශනා කළා මම මෙතෙන්ට ඇවිල්ලා. ආවිල මහත්යලා. ආපු වෙලාවේ මම දේශනා කරපු බණපදේ දේශනා කරපු පැයකුත් විනාඩි 10ක් වගේ මට මතක හැටියට. එතකොට මේ channel එකේ ධර්මය අහුවෙච්ච කට්ටිය තමයි මංගාවට රැඳුනේ. මංගාවට රැඳුනේ විශේෂයෙන්ම ඒ ඔබ මහත්තයාගේ ඒ channel එකේ ඒ ධර්මය අම්බෙච්ච හින්දා. මගේ channel එකක් තියෙනවා. ඒ channel එකෙත් මම ඔයිට වැඩි දීර්ඝ දේශනාවල් දාලා තියෙනවා. නමුත් ඒ channel එකට වැඩිය මහත්තයලා පොපුලර් මහත්තයලා මීඩියානේ. අපේ channel වල ඉතින් තාක්ෂණ ක්‍රමවේදයෙන් අඩු හින්දා ගැනීමට අපහසු වෙනවා. අන්න ඒක නිසා තමයි මහත්තයාගේ channel එක හම්බ වෙන්නේ අහුවෙලා අතෑරියේ නැත්te කවුද අනිවාර්යෙන් අපි උදාහරණයක් ගන්නවා ડોක්ටර්ට මහත්තයව හොයාගෙන මේ අද ධර්ම දේශනාව පවත්වන්න සිද්ධුනේ මහත්තයා ડોක්ටර් ප්‍රඥාවන්තයි. මේ ධර්මයේ තියෙන අනේ ස්වාමීන් වහන්සේ මේක තව ඉදිරියට ගෙනියන්න ශාසනය ආරක්ෂා කරන්න ඕනයි කියන තැන ඉඳගෙන තමයි සියලු දේවල් කැපකිරීම කරලා මේ මහත්තයා මේක පවත්වන්නේ. ඒ තරම් ඥානයක් ශක්තියක් තිබුණා. අන්න එහෙම කෙනෙකුට ගැලවෙන්න පුළුවන්. එහෙම නැතුව මේක අහලා සාදු කියලා වැඩක් නෑ මහත්තයා. සාදු කියලා කෙට්ටියට කොහොමදවත් ගැලවෙන්න බෑ. එහෙම ප්‍රාර්ථනාවල් විතරක් ප්‍රාර්ථනාව පැතුවට හම්බ වෙන දෙයක් නෑ. ලැබේවා කියවට ලැබෙන දෙයක් නෑ. මොනම දෙයක්වත් ලැබෙන්නේ නෑ. එතකොට සෝනස තවත්ම පොඩි අවසාන වශයෙන් මට තව මොකක් කියනකොට දැන් ඔබ වහන්සේ කියනවා දාන පාරමිතා පින් කරාට දැන් අපි කියමු ඔබ වහන්සේ කියන විදිහට ආහාර මල්ලක් දිනනවට නැති බැරි මිනිසුන්ට ඇඳුම් දුන්නට ඒ වගේ මොනවා හරි ඔබ වහන්සේ කියන ඒක ලෝභකමින් තමයි මේක කරන්නේ. හැබැයි එතකොට මේ පිනක් රැස් කරාට කුසල් හම්බෙන්නේ නැහැ දෙවනි දේවල් කරන්නේ. ඔන්න ඔතන තමයි මහත්තයා පටලගෙන තියෙන්නේ හැමෝම. මේ පැවිදි හැමෝම. ඔය පින් කියන එකයි කුසල් කියන එකයි ආසයි පොළව වගේ දුරස්. පින් කියන එකයි නේද? ඔව්. ඒ මොකද එහෙම කියන්නේ ඔබ වහන්සේ? එහෙම කියන්න හේතුව මොකද? කුසල් කියන්නේ සතර සම්‍යක්ප්‍රදාන වීරියට. ඒක තමයි කුසල් වඩනවා කියන්නේ. පින් කියන්නේ ඕන කෙනෙකුට පද්දවලින් බලාලා කරලා අනුකම්පා කරලා මේ පින් කත බඩගින්න ඉන්න කෙනෙක් බලානේ මේ අනුසර මේක බඩගිනියව දීලා ඇති මං අරනවා කෙනෙක් නැහැ කියලා බත් ටිකක් දෙන එක ඒක පින් වෙනි පින් කියන එක. කුසලය කියන්නේ නිවන් මාර්ගෙම පමණයි කුසලයේ තියෙන්නේ. නිවන් මාර්ගෙම පමණයි කුසලයේ තියෙන්නේ. ඕකට කියනවා සතර සම්‍යක්ප්‍රදාන වීරිය කියලා. ඒ කියන්නේ උපං කුසල් දියුණු කිරීමත් නූපං කුසල් උපද්දවීමත් උපං අකුසල් යටපත් කිරීමත් නූපං අකුසල් නූපදවා ඉදීමත්.
ඔය කරුණු හතරම මහත්ය තියෙන්නේ විග්‍රහ කරලා අන්තිමට එනකොට එක තැන. මම මේ සාමාන්‍ය ජනතාව අහන ප්‍රශ්නයනේ කියනවා මට ඇහෙනවනේ. එයා කියන මේ අද නම් මං දන්සලට මං ආගෝණියක් ඉදිරි දෙනවා බං මම මේම කරනවා මම මේ දේ කරනවා විසකිර නැත පෙලකයි කියන මම පොට්ටියක් හරි දෙනවා මොකද බැංකුවට දැම්මහම පොකට්ටුවට පොලිය එනවා. හැබැයි මම පිනක් කරනවා ඒකට මේ පොලියක් සෙට් වෙන්නේ කියලා. අන්න එහෙමත් කතා කියන අය ඉන්නවනේ. ඒක මොකද ඒ පුතුජන මිනිස්සු කතා මහත්යෝ පින් අතේ වැඩ කරලා තමයි මම මෙතෙන්ට ආවේ. මගේ ගිහි කාලේ පැවිදි ජීවිතේ ලොකු අත්දැකීම් ලබාපු කෙනෙක් මම පැවිදි ජීවිතේ. කොහොමද? ගිහි කාලේ මහත්තයා මම ගියේ ආරණ්‍ය වලට. අවුරුදු 31 ඉඳලා මේ දහම හෙව්වා. අවුරුදු 31 ඉඳලා මේ දහම හෙව්වා. හොයාගෙන ආරණ්‍ය වලට ගියා. ගිහින් බැලුවා. හොයාලා ගිහිල්ලා පස්සේ අපිට හාමුදුරුවමක් හම්බ වුණා. මමත් තව 3 දෙනෙක් හිටියා 4 දෙනෙක් එක්ක. ඒ ගල්ලෙනක් ඒක ගල්ලන කියන්නේ ඔය පැලවත්තට යන 13 කණුව ගාව. පැලවත්තේ 13 කණුව ගාව. පැලවත්ත කියන්නේ මේ අම්පාර පැත්තේද? සිංහර මේ නෙළුව පැත්ත. එතකොට එතනින් ගිහිල්ලා පයින් ගිහිල්ලා මහා දුෂ්කරය කන්දේ නැගලා ගඟකින් ඉගොඩවලා මේව කරලා ගිහිල්ලා ලොකු ගල්ලෙනක් තියෙන ඒ ගල්ලෙන්ට තමයි වැඩි. හාමුදුරුවොත් එක්ක අපි වැඩි හතරන ආයිත් යනකොට හුඹස් බැඳලා මේව කරලා හාමුදුරුවෝ හන්දෑවි සතෙපුණි මර හුඹස් පේව ටික අර මේ කොස්සක්කම් මොකුත් නැහැ ටිකක් අතුපතු ගා මේ හුරලා දාලා මේව කරලා සිවුරක් දාගෙන උන්වහන්සේ සතපුණි. අපිත් ඉතින් ඒ වගේම කොනකින් සතපුණා. එහෙම සතපුණා ඉවරලා හාමුදුරුවෝගේ නම කියන්නම් මම හරියට මේ හාමුදුරුවෝ දැන් ජීවතුන් අතර නැහැ කියන මට නායක හාමුදුරුවෝ ෆලෝ කරේ ඔබ වහන්සේ එතකොට ඒ හාමුදුරුවෝ අසුරු කරවන්. එතකොට හැබැයි ඒ හාමුදුරුවන්ගෙන් සම්මුති ධර්මයේ මම හුඟක් ගත්තා. ඒ වෙලාවේ. එතකොට ධර්මයට හරි දක්ෂයි. ඒ හාමුදුරුවෝ තමයි මේ කවුද මේ ශාන්ත බෝධි නුගේගොඩ ශාන්ත බෝධි කියලා තමයි ඒ හාමුදුරුවෝ අපිට නමින් සඳහන් කරේ. ඒ හාමුදුරුවෝ අපත් වෙලයි කියන කතාව මට තවත් හාමුදුරුවෝ කිව්වා අපත් උනායි කියලා. ඒ හාමුදුරුවෝ සීරි තිබුණා හරියට. එතකොට අපිට බාලයි හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ අල්ලගෙන අපි ගිහිල්ලා පස් දෙන්නත් එක්ක මහත්තයා අපි මේ වීර්ය වැඩලා කුටිගෙවල් 8ක් ඇදුවා. හාමුදුරුවන්ට ඉන්න ගල්ලෙනත් හදලා ගල්ලෙන බිත්ති බැඳලා මේක කරලා හරි ගස්ස දීලා කුටිගෙවල් 8ක් බැඳලා. බැඳලා ධර්මශාලාවක් ඇදුවා. විශාල ධර්මශාලාවක් ඒ කාලේ දැන් අවුරුදු 25කට 30කටත් වැඩි ලක්ෂ එක්සිමේට් එක 5 ලක්ෂ ගණක්. නමුත් ඒකත් හැදුවා. හදලා මේව කරලා අන්තිමට පඩිපෙළවල් බැඳලා සේරමක් කරලා දානමාන එක්කම සපත් කරලා ඒ මම කෙලින්ම මං හෙව්වේ දහමනේ. මම එතෙන්ට ඇඟෙව්වේ නෑ. මං නිස්සද්දව පල්ලම් බැස්සා. පල්ලම් බැහැලා වෙන තැන් වලට ගියා. මං හෙව්වේ දහම. හැබැයි මගේ අතේ තියෙන ශ්‍රමයක් ධනයක් කාලය මං එක්කම වියදම් කරායි වෙලා. ඒ ආමිෂය වෙනුයි. ඒක තමයි මං කියන්නේ. ඒ ආමිෂය වෙනුවෙන් කෙරුවා. අපි දැක්කෙත් ඒක අපිට පෙන්වෙත් ඒකනේ. නමුත් මේකේ නිවනක් නැහැ කියන බව මම දැක්කා. දැකලා මම හුදකලා වෙලා මේ මාර්ගයේ ගිහිල්ලා යනකොට මගේ ගුරුදේවයන් වහන්සේ අරියත් හාමුදුරුවෝ. කොහෙද? ඒ හාමුදුරුවෝ දැන් ජීවමානව වැඩ නැහැ. 2007 පිරිනම් පෑවා. ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවෝ. අත්තුඩාවේ සද්දාතිස්ස කියන නමින් තමයි උන්වහන්සේගේ නම තිබුණේ. 2007 පිරිනම් පෑවා. අවුරුදු 84ක් ජීවමාන වැඩ ඉඳලා. ඔබ වහන්සේ මහාන වුණේ පැවිදි වුණේ? පැවිදි වුණේ කොස්පැටි ඇඹිලි පිටිය කොස්පැටි. කොස්පැටි හැරිලා යන්න ඕන උල්පතගම කියන ආරණ්‍ය සේනාසනේ. එහෙත් පැවිදි වුණේ. මමත් එක්ක තව හුඟක් හාමුදුරු පැවිදි වුණා. ශිෂ්‍යෝ හාමුදුරුන්ට ගෝලිය මගේ මම දැනුවත්වම 50කට වැඩිය ඉන්නවා. හැබැයි දැන් මේගොල්ලෝ කොහේ ඉන්නවද දන්නේ නැහැ කියන එක මට කියන්න බෑ. මම එක්කෙනෙක් ගැනම මම හොයන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මේ මාර්ගයේ ස්වාමීනාන්ත ඉන්න කාලේ ගියා මිසක් ඊට පස්සේ ස්වාමීනාන්තේ පිරිනම් පෑවන් පස්සේ වෙන කටයුතු වලට හැරුණා. මං එතනින් පල්ලෙහාට බැස්සා. මට හරියන්නේ නැහැ ඒක. මම බෑලා තනියම හුදකලා වෙලා සිංහරාජ්‍යයට ගියේ. ගල්ලෙනක හිටියේ. අවුරුදු 12ක් 13ක් විතර මං ඕකේ දුක් විඳා. මේ මග හොයාගන්න. මම දැන් ගෙදර එන්නත් නෙවෙයි. ඇවිල්ලා කරන්න දෙයක්වත් නැහැ. මම ආවේ සසරින් ගැලවෙන්න. ඒ කාන්ත වශයෙන් මහත්තේ පරම අදිෂ්ඨාන තිබිච්ච නිසාත් වීරිය තිබිච්ච නිසාත් මේ සංසාර දුක් කෙලවර කරන අමාමානිය නිවනින් සැනසීලා අද සත්‍යයට බණ කියන්නේ ඔය මහත්තයලාට බණ කියන්නේ ඒක නිසා. මේක උඩින් පහළ වෙච්ච එකක් නෙවෙයි. උඩින් පහළ වෙච්ච එකක් නෙවෙයි. මේකට බලවත් වීරියක් අවශ්‍යයි. එතකොට මේ බලවත් වීරිය අදිෂ්ඨානීය උත්තාන වතෝ සතිමතෝ සති රුචි කම්මස්ස විසම්ම කාරිනෝ සංයතස්ස ධම්ම ජීවිනෝ අපමත්තසන යසෝපි වඩ්ඩති. එතකොට උත්තාන වීරියෙන් යුතුවම කරන්න ඕන මේක. සතිමතෝ සතිය කියන්නේ සීය. එළඹිටි සීය කියන්නේ පිහිටපු සීය වෙනස් වෙන්න නොදී. ඒක තමයි උත්තාන වතෝ සතිමතෝ රුචි සම්මස්ස විසම්ම කාරිනෝ විමසා බලා කටයුතු කරන්න ඕන. අභ්‍යන්තරයේ සිතුවිලි හට ගන්නවද කියලා බලන්න ඕන.
උචම්ම සවිසම කරන සංඤ්ඤ තස්ස ධම්මජෝ. ඉතින් ධාර්මිකම ජීවිතයක් පවත්වන්න ඕන. අපමස්සස යසෝ. දැන් එතකොට ධාර්මික කියනකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් ධාර්මික කියන්නේ මහත්ය. අපි දැන් සමහර ස්වාමීන් සමාව වෙන්න ඔව්. මේ මට තවත් ඉතින් ප්‍රශ්නයක් ගොඩනගෙන එකක් අහන්න උචිතයි කියලා හිතෙනවා. සාමාන්‍ය දැන් දාන වේලකට මස් මාළු ලැබුණොත් එතෙන්දී ධාර්මිකව පුළුවන් ද ජීවිතේ? ඒක නෙවි මහත්ය. මස් මාළු ගැනීම කොතනකවත් බුදුන් වහන්සේ දේශ තහනම් කරන්නේ නැහැ. කොතනකවත් තහනම් කරලා නැහැ. මස් මාංශ ගැනීම මස් මාංශ කියන්නේ මහත්ය සත්වයක් නෙවෙයිනේ. ඔව්. එතකොට එතනම වේසනා කරලා නැහැ. ඕක කොටසක් අල්ලගෙන දඟලනවා. ඕක දුට්ටියක් ඕක එක දුට්ටියක්. ඔව්. එතකොට මාංශ ගැනීම එහෙම වරදක් නැහැ. එදා බුදුන් වහන්සේ පිරිනම් පාණ්ඩ සිද්ධ වුණේ චුණ්ඩසූකරගේ ඌර්මස් දානේ දීලා. එතකොට බුදුන් වහන්සේ වැළඳුවා. ඒ මහා බොරු කතන්දර ඕවා තියෙන්නේ මේ වැඩි සිල් පෙන්වන්න යනවා. එතකොට අපි හැමදෙරම මෙහෙම කරමු අපි දැන් ආරණ්‍ය වාසී, ග්‍රාම වාසී. දැන් මේ සීල දිනාම කරන්නේ තවත් එක නම් වශයෙන් ඉන්නෝ ඇති. සාමාන්‍යයෙන් ජනතාව ළඟම ඉන්නේ ග්‍රාම වාසී ස්වාමීන් වහන්සේලානේ. ඔව්. පාංශු කූලේ දෙන්න, ගමේ පින්කම් කටයුතු කරන්න. එතකොට මෙතන කොහොමද අන්න එතන ගැටලුවක් එනවා නේද? වහන්සේ කියන්නේ මේ දේශනාවයි අනිවාර්යයෙන්ම විශාල අර්බුදයක් එනවා. ඔව්. ගැටලුවක් නෙමෙයි අර්බුදයක්. අර්බුදයට විසඳුන්නේ නැහනේ. නෑනේ. එතකොට ගැටලුවක් නම් විසඳගත හැකියි. ප්‍රශ්නයක් එනවා ප්‍රශ්නේ තමයි ගැටලුව කරගන්නේ. ගැටලුව තමයි අර්බුදේ කරගන්නේ අන්තිමට. එතකොට දැන් අර්බුදයක් තමයි මහත්තයා මතක් කරේ. ඇත්තම පන්සල වැඩ කරන්නේ මේගොල්ලෝ මහත්තයා කලින් කිව්ව ඒවාට ටික කරනවා. පාන්ත කූලට යනවා, සාංකික දාන්නට යනවා. ওই ටිකනේ කරනවා කියන මහත්තයා කියන්නේ. ඕවා එකක්වත් බුදුදහම නෙවෙයි. බුදුන් වහන්සේවත් බුද්ධ ශ්‍රාවකයවත් කොතනකවත් මේ පාන්ත කූලයකට වැඩියෙත් නැහැ, සාංකික දම් වලට ගියෙත් නැහැ. බුදුන් වහන්සේ විනය පනවල තියෙන්නේ මේ අපිටම මම ඒක ඒ විනය පරිසම් කරන කෙනෙක් මිනිසුන් අඬා වැළපෙන තැන්වල කලකෝලාල් කරන තැන්වල කිසි තැනකට යන්න එපා මහණෙනි කියලා අපිට විනය පනවල තියෙන යන්න එපායි. ඒ කියන්නේ අඬා වැළපෙන්නේ මලගෙදරනේ. මලගෙදර වලට යන්න එපයි කියලා තියෙනවා. ඕවා මහත්තයා ඉදා ඉඳලා ආපු ඒවා. මොකද ඉදා අපි කුඩේ කාලේ අම්මලා තාත්තලා ආච්චිලා සීලා මිය ගියා. එතකොට අපිත් මේ මලගෙවල් වලට ගියාම එදා හාමුදුරුවෝ පාන්ත කූලෙට යනවායි කියලා අද ගෙදර ඇවිල්ලා ඔය මොනවා හරි කරලා ඉවරලා යන එක විතරනේ. එදා පාන්ත කූලේ එහෙම නෙවෙයි. හාමුදුරුවෝ සොහොනට යනකම් ගියා. හාමුදුරුවෝ සොහොනට යනකම් ගියා මල මිනිහත් එක්ක. ගිහිල්ලා සොහොනට ගිහිල්ලා මල මිනිහා ගිහිම කට්ටිය වැළලුවන් පස්සේ තමයි හාමුදුරුවෝ තමන්ගේ වාසස්ථාන වලට වඩින්නේ ආපහු. එතකොට දැන් මගේ වයසේ ඉන්න කට්ටියට මේක හොඳට තේරෙනවා. මේ කියන්නේ සත්‍යයක් බව. මේක මම දැකපු දේවල් අපි කියන්නේ කුඩා කාලේ. ඉතින් ඒ වගේ පාංශ කූලේ දීමක්වත් මම ගිය සැරේත් කිව්වා පාංශ කූලේ කියන්නේ පසර මිශ්‍ර වීමනේ. පාංශ කූලේ කියන්නේ පසර මිශ්‍ර වීමනේ. එතකොට සතෙක් මැරලා හිටියාම ඒ සතා වැළලුවේ නැතුන ඒ සතා මසට පෝර වෙනවා. මිනිහෙක් මැරලා හිටියත් ඒ මිනිහා වැළලුවේ නැතුන කවුරු හරි වැළලුවේ නැතුන ඒ සතා කුණු වෙලා මේ මහ පොළොවටම තමයි පෝර වෙන්නේ. ඒක තමයි පාංශ කූලේ. පාංශ කූලේ කියන්නේ පසට මිශ්‍ර වෙනවා. එකතු වෙනවා. ඕක කවුරු කරත් නොකරත් ඒක එහෙම අයිරුම වෙනවා. ඉතින් ඕක අල්ලගෙන ගිහිල්ලා ඉවරලා තමයි මේ එක්කම තියෙන්නේ. දැන් මහත්තයා ප්‍රශ්නෙට මේ දීර්ඝ විස්තරය මම කරන්නේ. ඒක 7 දවසේ දානේ 3 මාසේ දානේ ඕවා දින එක මේ බොරුවක්. එතකොට ඔබ වහන්සේ කියන විදිහට අනිවාර්යයෙන්ම ඕක මා දැකපු ධර්මය තුල මැරිච්ච මිනිසුන්ට පින් ගන්න බෑ මහත්තයා. එක අංක 1 මලගිය ඥාතියට පින් ගන්න බෑ. එතකොට මලගිය ඥාතියට පින් ගන්න බැරි නම් ඔය බුදුන් වහන්සේගේ දේශනාවල් නෙවෙයි ඔය ධර්මයට ත්‍රිපිටකයට ඇතුල් වෙලා තියෙනවා අලුතෙන්. එක අන්‍යාගම් වලින් මේවා ඇවිල්ලා තියෙනවා. එතකොට එක ආගම් කිව්වම ස්වාමීන් වහන්සේ එක ආගම කියන්නේ අපි එක ආගමයි තියෙන්නේ බුද්ධ ආගම නම් බුද්ධ ආගම. බුද්ධ ආගමයි කියලා කිව්වට පොත්වල තියෙන්නේ ධර්මයම විතරක් නෙවෙයිනේ. ඕකේ තියෙනවා Hindu ආගමේ ඒවා තියෙනවා. ආණ්ඩි ආගමේ දේව තියෙනවා. ශාස්ත්‍රාතුරුන්ගේ ධර්මයේ තියෙනවා. ශාස්ත්‍රාතුරු කියන්නේ මේ නිගණ්ඨනාත පුත්‍රය සංජය බෙල්ලට්ට මක්කලී ගෝසාලා ආදී වශයෙන් ශාස්ත්‍රාතුරු 6 දෙනාගේව තියෙනවා. ඕක මහත්තයා අහපු හින්දා මම ඒකට උත්තරේ දෙන්නම්. එතකොට බුදුන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට ශාස්ත්‍රාතුරු හිටියා. හිතලා ඒගොල්ලෝ නිවනක් ගැන පෙන්නගෙන තමයි ගියේ. ඒගොල්ලෝ පෙන්වීමේ පින් කරලා දන් දීලා පින් දහම් කරලා දිව්‍ය ලෝකවල යන එක තමයි පෙන්වුවේ ශාස්ත්‍රාතුරුවරු. එතකොට බුදුන් වහන්සේ ලෝකේ පහළ වෙලා සත්‍යව සංසාර දුකෙන් කෙලවර විදියක් පෙන්වලා දුන්නා. කෙලවර විදිය කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ පෙන්වලා දුන්නා. එතකොට මේක ආරංචි වුණා ওই ශාස්ත්‍රාතුරුන්ට. ශාස්ත්‍රාතුරුන්ට ආරංචි වුණාම ශාස්ත්‍රාතුරු චෝදනා නැගුවා. ශාස්ත්‍රාතුරුන්ගේ ශාලාවක් තියෙනවා. කැලේ ඒගොල්ලෝ 6 දෙනාම එකතු වෙලා ඒගොල්ලෝගේ ධර්ම කරුණු සාකච්ඡා කරන මාසයකට පාරක්.
ඒ සාකච්ඡා කරන වෙලේ ඒගොල්ලෝ කතා කරා මේ ශ්‍රමණ බාජ් ගෞතම මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා මේ ඒගොල්ලෝ නිවනක් ගැන පෙන්නනවා ඒ ශ්‍රමණ බාජ් ගෞතම අපි පෙන්නන්නේ මේ පිං දහම් කරලා දිව්‍ය ලෝකේ යන එකක් කියලා. කොහොම කියනක මේකන බුදුන් වහන්සේට ඔක දැනගන්න ලැබුණා. බුදුන් වහන්සේ දැනගන්න වුණා ඊගාව පාර ඊගාව මාසයේ ඒගොල්ලෝ රැස් වෙන දවසේ බුදුන් වහන්සේ තනියම එතනට වැඩියා. තනියෙන් වැඩියා. වැඩියන් පස්සේ රස්සාතුරු එක්කම රැස් වෙලා හිටිය රස්සාතුරු එදා වගේ චෝදනා කරන්න පටන් ගත්තා. චෝදනා කරන්න පටන් ගත්තන් පස්සේ ඒ ශාස්ත්‍රාතුරු චෝදනා කරනකොට ශ්‍රමණ වාක්‍යව තමයි මෙහෙම නිවනක් ගන්න පෙන්නනවා අපි ශාස්ත්‍රාතුරු කරන්නේ මේ දිව්‍ය ලෝක වල අර එහෙම අරින එකක් කියලා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරව බණපදයේ ඔය ත්‍රිපිටකයේ තියෙනවා. ඔවා කියන්නේ. මොකක්ද ත්‍රිපිටකය? නහි සීල වතන්දේසු සම්බුද්දේන තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා. නහි සීල වතන්දේසු. නහි සීල කියන්නේ සීල දේශනා කරන නෙවෙයි සම්බුදුරු ලෝකෙට පහළ වෙන්නේ. ඒක තමයි නයන් සීල වත සීල කියන්නේ වෘත්ත සීල දේශනා කරන නෙවෙයි. වෘත්ත සීල දේශනා කරන නෙවෙයි. නහි සීල උතංගවතු සම්බුද්දේන තථාගතෝ ලෝකෙට පහළ වෙන්නේ වෘත්ත සීල මේ දේශනා කරන නෙවෙයි. එහෙනම් මොකටද? අට්ඨක්කරා තීනිපදා. අකුරු 8කින් යුත් පද තුනක්. පද තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශ සම්බා සම්බුදු ලෝකෙට පහළලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පෙන්වන්නද. ඔය බණපද ඔය කියන්නේ නැහැ එක්කෙනෙක්වත්. ඔය බමුණන්ගෙන් අරෙම්මෙන් අන්‍යාගම් වලින් ආපු ධර්ම කතන්දර තියාගෙන ඒව තමයි කියන්නේ. මේවා තියෙනවා. මේවා නැත්තම් තියෙන නැහැ කියලා මේවා මෙහෙම නැහැ කියලා කියන්නේ කොකට හරි. ඔව් අපේ ආමුදු දැන් ඔතන මං ඉන්න. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ මේක වූ ධර්මදේශ සාකච්ඡාවේ යම් කරුණු වල අර්ථගතය අන්තර්ගතය ගැටලුවක් ඇති වුණොත් ඔබ වහන්සේ කැමතිද ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් වුණොත් සාකච්ඡාවක් කරන්න? කවුද? කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේගේ මේ කරපු ධර්ම දේශනාවේදී යම් ගැටලු වලදී සාකච්ඡා කරන්න આવොත් මහත්ය ආපු ප්‍රශ්නේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. මම විශ්වාස මේ ධර්මයේ මහත්ය දෙවෙනි ධර්ම දේශනාව මම දේශනා කරන්නේ. මම කාලයක් තිස්සේ ධර්ම දේශනා කරලා මගේ YouTube එකේ බණ ඔය ඔක්කොම අහනවා. ඔය වගේ ධර්ම දේශනාවල තමයි තියෙන්නේ. මෙතෙන්ට නම් සිවුරක් පෙරවගෙන මගෙන් ප්‍රශ්න අහන්න ආපු තාම නැහැ එකම පීවරයක් පෙරවගෙන ආතු පැවිදි නමක්. ගිහි කට්ටියත් කීප දෙනෙක් ආවා. ඇවිල්ලා ඒගොල්ලෝ දැනගෙන ගියා හාමුදුරු ආවා මං ගා ආරණ්‍ය සේනාසන හාමුදුරුත් ආවා කලාතුරකින්. ඒගොල්ලෝ ඇවිල්ලා මේ බණපද වල තේරුම් දැනගන්න ආව නිසා නිවන් මාර්ගක් හොයාගෙන ආපු කට්ටිය නෙවෙයි. මෙහි නැතිලත් ඉතරේ. ගිහි පිරිසුත් එක්ක උපාසක එක්ක ඇවිල්ලා සාකච්ඡා කරා. එතකොට ඔතන ඒ හාමුදුරුව පස්සේ මට පඬුත් එවාලා තිබුණ සැපෑණි. මට අඩපාඩු මොනවද හාමුදුරුවෝ මං කිව්වා හාමුදුරුවනේ මට සිවුරු පඬු ගහන්න පඬු නෑ මෙහෙම මෙහෙම. ඒ ගමන පඬු සැපෑණින් එවාලා තිබුණා ඒ හාමුදුරුවෝ. එතකොට ඒ හාමුදුරුවෝ හොයාගෙන අහගෙන යන්නේවට මං පිළිතුරු සැපෙව්වා. එතකොට එයා ගාව පිරිසක් ඉන්නවා දායකෝ. ඒගොල්ලෝ මාර්ගයේ යනවා. මම හැබැයි මේ මාර්ගයේ නෙවෙයි යන්නේ පොත්වල තියෙන මාර්ග බෙල. සංස්කෘතික ඒව. අන්න එහෙම ටිකක් දිනු කරගත්තු එක්කෙනෙක් ආවා. ඇවිල්ලා එතකොට මාත් එක්ක රාත්‍රියේ සාකච්ඡා කරා. මගේ හිටපු දායකයෙක් එක්කෙනෙක් ආව මෙතෙන්ට. එතකොට මෙතන මහා කෝලහලයක් වගේ ඒගොල්ලෝ එක්කම එක්කවල ගිහි ඇත්තෝ එක්කම. හාමුදුරුවෝත් ඔතන වාඩි වෙලා වැඩ ඉන්නවා. එතකොට ඒ හාමුදුරුවෝ කිව්වා මෙතකොට මහාමුදුරුවනේ මේ මහත්ය ස්වාමීන් වහන්සේ දැකපු වැරදිද? මං කිව්වා සම්පූර්ණ වැරදි. ඕක නිමම්මක නෙවි. ඕක තිබුණ බුදුන් වහන්සේ ලෝ පහළ වෙන්න ඉස්සලා. ඕක මං කොච්චර ධර්ම දේශනාවල කියනවා රූප සමාධිය කියලා. රූප සමාධිය කියන්නේ ඕකට. බුදුදහම නාම සමාධිය. බුදුදහම නිවන කියන්නේ නාම සමාධිය. නාම සමාධිය සමාධිගත වුණොත් පස්සේ මේ සසරගත නතර වෙනවා. රූප සමාධිය මහත්ය උතන මුලාවක් තියෙනවා. ඕක ආලාර කාලාම උද්දකරාම කියන ඔය හිටපු ශාස්ත්‍රවල බුදුන් වහන්සේ ලෝ පහළ වෙන්න ඉස්සලා හිටපු ශාස්ත්‍රවල සේරම ඕ ධර්මයේ තමයි රැක් ගියේ. හැබැයි ඒගොල්ලෝ හොයාගෙන ගියේ නිවනක් තමයි. ඒගොල්ලොත් හොයාගෙන ගියේ නිවනක් තමයි. ඒගොල්ලන්ට අහුවෙච්ච නිවන තමයි ඔය රූප සමාධිය. හරි. ගොඩක් පිං අපේ හාමුදුරුවෝ. ඉතින් අපේ කාලෙත් හරිනේ. ඊට වැඩිත් ගියා. ඊට වැඩියත් අපි කතා කරා. කතා කරන සාකච්ඡාව ගත්තා හොඳයි. එතකොට අපේ හාමුදුරුවනේ මේ දැන් මම හිතනවා සත්‍යවිලෝක YouTube channel එක බලන්නේ අපේ ප්‍රේක්ෂකින්ට දැන් ප්‍රේක්ෂිකාවන්ට මේ දුක නැති කරගන්න මාර්ගය එතුමා සසර කොහොමද අපායෙන් බේරෙන විදිය සසර දුක් විඳින්නේයි අපි විදර්ශනා ප්‍රඥාව වඩන්න ඕන විදිය චතුරාර්ය සත්‍ය පිළිබඳව සසරින් ගැලවෙන්නේ කොහොමද සතර අපායට යනවා නම් මොකද වෙන්නේ එවැනි දෙයක් වුණොත් කොහොමද මම හිතන්නේ මහත්ය අහන්න තියාගෙන ඉන්න ප්‍රශ්නේ මට හොඳට පැහැදිලි. ඔව් මම කියන්නේ සෝනාංශ කතා කරපු ටිකක්ද අපි ධර්ම සාකච්ඡාව. ඉතින් ඒ කරපු දේශනා වලින් ඔබ මම හිතන ඔබ සෑම යම් කිසි දෙයක් ගන්න ඇති.
දැන් මේ වීඩියෝ එකේදී මේවා තමයි අපි සාකච්ඡා කළේ. එතකොට මේ සාකච්ඡා මාර්ගයේ අපි තව දුරටත් පවත්වාගෙන යන්න ඕනේ. ඔබ වහන්සේගේ ඒ ශක්තිය, ඒ වගේම ඔබ වහන්සේට තියෙන අඩුපාඩු තියෙනවා නම් කතා කරලා දුරකථන අංකය අපි සුවන් වහන්සේ කිව්වා. ඉතින් ඒ සුවන් වහන්සේත් සාකච්ඡා කරන්න පුළුවන්. සත්‍යයි විලෝක YouTube channel එකක් හැටියට. අපිට පුළුවන් ආකාරයකට මම හිතන්නේ ලංකාවේ අපි යම් මාර්ගයක් හදලා තියෙනවා, ස්ටේජ් එකක් හදලා තියෙනවා. මොකද අපි මුදල් පසුබිම මේ කරගෙන ආපු channel එකක් නෙමෙයි. නමුත් අපිට මුදල් වලට වැඩි මට මිනිසුන් හම්බෙලා තියෙනවා. ඉතින් ඒත් අපිට තියෙන ආර්ථික ප්‍රශ්න දැන් මේ යන රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට බෑ ඉස්සර වගේ අපේ පොකට් එකෙන්ම මේ වැඩේ කරන් යන්නේ. මොකද අපිටත් ජීවිතයක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් ආකාරයකට තමයි අපිට අනුග්‍රහය දුන්නොත් මේ වගේ සුවයන් වහන්සේලා ගාවට ඇහිලා අපිට පුළුවන් ධර්ම සාකච්ඡා කරන්න. අපේ හැමදෙන්නේ ඇත්තනේ මං ඉදිරියට. නැතුව අපේ හැමදෙන්නේ අමාරුයි. අමාරුයි. ඒක මොකෝ මහත්තයාට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඔව්. ජීවත් වෙන්න ඕන, ළමයින්ගේ වැඩ කරන්න ඕන, ඔය කන බොන ඒ ඔක්කොම කරන්න ඕන. ඉතින් මහත්තයාට ඉතින් මොනවා හරි හොයාගන්න එපා. අපිට නම් මම පින්ඩපාතේ ජීවත් වෙන්නේ මට කිසිම අඩුවක් පාඩුවක් නැහැ. මම අල්පේච්ච ජීවිතය ගත කරන්නේ. මට ඉතින් ඒක ඇති. සුමානකට පාරක් ගියන් පස්සේ හාල් ටිකක් පරිප්පු ටික ඔයානවනේ අඩුපාඩු ගන්න ආත්තෙන් පඳුරු කීයක් හරි හම්බ වෙනවා. ඒක මේ බෑදම් කරගෙන මම ජීවිතය ගත කරනවා. එහෙමයි. ඉතින් අපේ මේ හාමුදුරනේ දැන් අපිට මේ අද අනුග්‍රහ දුන් ඒ වෛද්‍යතුමාටත් පවුල් සැමටත් ගොඩක් පිං. ඉතින් අපිට පුළුවන් ආකාරයකට මෙතනට ඇවිල්ලා අපි පුළුවන් විදිහකට අපිට තියෙන තාක්ෂණික මෙවලම් සම්පත් දැන් තියෙන මේවා නෙමෙයි අපි හමුදුනේ. මීට වැඩි හොඳ තාක්ෂණික මෙවලම් තියෙනවා. ඒකට අපිට පුළුවන් හැටියට මේ අවුරුදු 4මාරක් තිස්සේ අපි මේ කරන් යනවා. ඉතින් ටික කාලයක් මම නිහඬ වුණා අපි හමුදුනේ. මොකද මහත්තයා දහම තේරුණාද? ඔව් තේරුණා අපි හමුදුනේ. තේරුණා. නිහඬ වුණාට නිහඬ වෙන්න ඕන වුණා මට. නිහඬ වෙන්න වෙනවා. ඒ අවශ්‍යයි මං හිතන්නේ මාස ගණනාවක් මම නිහඬ වුණා. ඉතින් මට අවශ්‍ය වුණ කවුරු හරි හෙව්වොත් මම ඒක කියනවා නැතුව කියන්නේ නැහැ. අපි හමුදුනේ කියන අවස්ථාවකුත් නැහැ. ඉතින් ඒ නිසා අපි හමුදුනේ දැන් අපි සමුගන්න අවසරයි. ඔව් මහත්තයාට දරුවන් සරණයි දීර්ඝායු වේවා නිරෝගී සම්පන්නිය ලැබේවා සත වර්ෂාධික කාලයක් පිරජීවනයේ වැජ වේවා කරන කියන ව්‍යාපාර කටයුතු සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා අවසානයේ අමමානිවනින් සැනසීම ලැබත්වා කියලා අපි ආශිර්වාද කරනවා. මහත්තයාට මම මතක් කරනවා මහත්තයා ඔය තමන්ගේ පවුල් වල කවුරු හරි ඉන්නව නම් මේ channel එක හම්බ නොවි ඒ කට්ටියට පෞද්ගලිකව මහත්තයාලා කතා කරලා කියන්න. කියලා මේ මිනිස්සුන්ට මේ මගේ කියා දුන්නාන් පස්සේ මොකද මහත්තයා මේ ධර්ම දේශනාවට විරුද්ධයි. කොටින්ම හරි මේ ධර්ම දේශනාවල් දේශනා කරනවට විරුද්ධයි. ඒකට මම දන්නවා. මොකද ඒගොල්ලෝ කියන දේ අපි ඉස්තර කරන්නේ නැහැ. ඒගොල්ලෝ මිනිස්සු මුලා කරාට අපි මුලා කරන්න යන්නේ නැහැ. මම මේ මෙච්චර ගැඹීර ධර්මයක් දේශනා කරන කවුද මට බුලත් කොලයක් පූජා කරන්න ඉන්නේ? නේද? අනිත්‍යම් වෙලව පන්තලක ධර්මයක් දේශනා කරනවා පිරිකර පූජාවල් සිවුරු අරෝමය සේරම මුදල් පරිත්‍යාග කරනවා. අපි මේ ස්වච්ඡාවේ මේව කරන්නේ. මොකද අපේ මේ නිවන් මඟ සොයාගෙන බුදුන් වහන්සේ දේශනා කරේ බුදුන් වහන්සේ 69ට පළවෙනි 69ට චරික බික්ක වේචාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය කියලා බුදුන් වහන්සේ දේශනා කරා. බුදුන් වහන්සේ පළවෙනි විනය තියෙන උතන. චරික බික්ක වේචාරිකම්. චරිත වාක්‍ය කියන්නේ චරිත කියන්නේ තනියම. තනියම ඉඳගෙන චාරිකම් ගන්ධනම් වල පිටිසුගා වැඩිමින් චරිත බික්ක චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ ජනතාවගේ හිතසුව පිණිස නිවන් පිණිස සත්‍යයට අනුකම්පා පිණිස නුඹලාගේ ප්‍රඥාවෙන් දැක්ක ධර්මය පමණක් සත්‍යයට දේශනා කරන්න. ඉතින් ඒ කාර්යය තමයි අපෙන් කරන්නේ. හොඳයි අපි ආවුනේ. ඒ කාර්යයම තමයි අපෙන් කරන්නේ. පිටිසිඟා වඩිනවා අවබෝධ කරගත්තු ධර්මයේ සත්‍යයට කියනවා. කවුරු හරි ඇවිල්ලා කොහොමද හාමුදුරනේ නිවන් දකින්න කියලා. ඉතින් නිවන් මඟ අපි පොතට අනුව කියනවා. අපි මට පොත ඕනේ නැහැ බණ කියන්න. මට පොත ඕනේ නැහැ බණ කියන්න. නමුත් පොතට අනුව බණ කිව්වම කාටවත් ප්‍රශ්න කරන්න බෑ. එතකොට මට අවසරයි කිව්වට මේ එක වචනයක් තමයි තියෙනවා. සම්ප්‍රදායික ඔය දැන් සුවන් වහන්සේ දේශනා කරන්න ඔබ වහන්සේ මූල ධර්ම දැන් අපි කියමු ගෞතමානි බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක සූත්‍ර ඒ වගේම සුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ මූල ධර්මයන් මේවා ඔබ වහන්සේ පිළිගන්නවද? ත්‍රිපිටක ධර්මයේ මහතේ වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ත්‍රිපිටක ධර්මයේ තියෙන ධර්මය සේරම බුදුන් වහන්සේගේ ශ්‍රීමක දේශනාවල් නොවේ. ඒක පරිමේය සඳහන් කරන්න ඕන. බුදුන් වහන්සේගෙන් මම මේ දැන් දේශනා කරපු ධම්සක්පවත්තන සූත්‍ර වගේ සූත්‍ර ගණනාවක් තියෙනවා ධර්මයේ හුඟක් තියෙනවා ත්‍රිපිටකේ. හැබැයි පසු කාලිනව සංගායනාවල් කර ඉවරලා මේ පස්සේ මේ ආයත ඕනේ වල තමයි ලියාගෙන තියෙන්නේ.
බණ කතා හදාගෙන. ඔව්. බණ කතානේ දැන් අහන්න වෙන්නේ. කවුද මේ වෙනස් කරලා තියෙන්නේ කවුද තමන්ට ඕන විදිහට නෑ Tamanට ඕන විදියයි කියන්නේ මේ වර්තමානයේ පැවිදිලා ඉන්න හාමුදුරුවෝ නෙවෙයි. ඒ ඇත්තන්ට මේ වර්ධපටවන්න බෑ. ඔව්. මේක අතීතයේ ඉඳලා ආපු පරම්පරාවේ හිටපු උගත් කියන හාමුදුරුවෝ බණ හැදුවා. බණ හැදුවා. එතකොට ධම්ම සංගායනාවල් මහත්තයා ප්‍රධාන වශයෙන් ප්‍රධානීව 6ක් කරලා තිනවා. එතකොට මහා කාශ්‍යප තෙරුන් වහන්සේ පළවෙනි ධම්ම සංගායනාව කරේ. එතකොට මහා කාශ්‍යප තෙරුන් වහන්සේ කරපු ධම්ම සංගායනාව වරදිලා කොතනවා වැරදුනාද තෙරුණ සකලක් ලෙස ප්‍රහීන කරපු වරිය තාම දුන්නමක් නේ. ඉතින් ආයලියන්ට තව කෙනෙකුට කිසිම හේතුවක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම උන්වහන්සේ මිත්‍යාලිය වෙන්නේ නැහැ. ඉතින් ඒක ආපහු සංගායනා කරන්න එක නම් ප්‍රශ්නයක් නැහැ. 6ක්. මාධ්‍ය තුල බණ කියනකට හාමුදුරුවෝ කලින් කිව්වා. 6ක්. කවුද ආමුදු? ඔය හාමුදුරුවෝ ධර්ම ගුවන් විදුලියේ කිව්වා. කීපනාවක්. එතකොට මං හාමුදුරුවන්ගේ අංගම් කියන්න ඕනේ නැහැ මට නම් මතක් වෙනවා දැන්. එතකොට ඒ හාමුදුරුවෝ කිව්වා. කියලා ධර්ම සංගායනාවල 6ක් වුණා. ඔය ධර්ම සාකච්ඡාවට ඇවිල්ලා ගුවන් විදුලි සංස්ථා ආගම වහන්සේ 6ක් වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් තාහාමුදුරුවක් ආගම් මේ සංගායනාවල් 20ක් විතර දැනට කරලා තියෙනවා කියලා. නිකායවල බෙදා ගන්නකොට සංගායනාවල් පවත්වලා තියෙනවා කියලා. හාමුදුරුවෝමයි කිව්වේ මේවා. එතකොට ඔය මාධ්‍ය අවුස්සල ගන්නව නම් රූප මේ ගුවන් විදුලි මාධ්‍ය ස්වදේශී සේවය ආගමන්ත වැඩසටහන තේරවෝක තියෙනවා පටිගත වෙච්චා. එයින් අවුස්සල බලනකොට කිව්වේ කවුද කෙරුවේ කවුද කියන එක හොඳට පැහැදිලි කරගත හැකියි. ඔබ වහන්සේගෙන් අපි සාමාන්‍යයෙන් ජීවිතේ අපි හදාගන්න ජීවිතේ අපි කොහොමද වෙන්නේ කියන එක අපි දැන් සාමාන්‍ය භාෂාවෙන් කතා කරු මට තේරෙන භාෂාවෙන් කතාවොත් ඒක හරි. හැබැයි අපි ආමුදුනේ දැන් ආයි දවසක ඒකත් සමත වඩන්නේ කොහොමද ධානය වඩන්නේ කොහොමද අපි කොහොමද නිවන් දකින්නේ ඒකෙන් දැන් මේ කතා කරේ. හරි. සමහරක් ස්වාමීන් වහන්සේලා කියනවානේ දැන් රහත් කියලා. දැන් මට මේ අවසන් කරන්න තමයි මේ try කරේ. ඒ උනාට ප්‍රශ්න එනවා. පාරණාවෙම තමයි ඉන්නේ. ඔව් රහත් කියලා පෙලක් අගෙන රහත් කිව්වම මේ උඩින් යන අය. එතකොට ඒගොල්ලෝ නිකන් එහෙම පෙන්නන අය. සමහර අය කියන මේ ඉන්න තැන නැගිටලා භාවනා යෝගින්ලා උඩ ඉස්සෙන අය. එහෙම කරාම තමයි බෞද්ධ දර්ශනේ මෙහෙමයි කියන්නේ. ඉතින් මේ ඒවා එක්කම දැන් ඇයි මේ බුදුරජාණන් වහන්සේනේ බුදුන් වහන්සේ ඉස්සරහෙන් නෑනියා මේ විහාරාධිපති අරක මේක ඒක ලොකු පට්ටම් ටිකක් නෑ නේද? ඇයි එතකොට මේවා කුල ભેදද ආගම් ભેදද මේවා කතා කරනු ලබන වීඩියෝ එකකින්. අද අපිට කාලෙම තමයි මහත්තයා මේ බෞද්ධ ජනතාවට අද අපේ රටේ මතුවලා තියෙන ගැටුල මිනිස්සු මෝඩයෝ නෙවෙයි දැන්. අපේ අම්මලා තාත්තලා ඉඳිදිය කියන එකට සාදු කියලා කිව්වා මිස දැන් ඉන්න වර්තමාන සමාජයට සාදු කියන්න ලෑස්ති වෙලා නැහැ. අපි වර්තමාන අනාගත දරුවෝ වෙනුවෙන් තරුණ පරම්පරාව වෙනුවෙන් ඒ තරුණ පරම්පරාවේ තරුණයින්ගේ තියෙන දැවෙන ප්‍රශ්න මම සමාජයේ ගිහිලා ඔය අහනවන්ලා දරුවන්ගේ ඇත්තටම අපි ඒවා කතා කරන්න ඕනේ. මොකද වසවිස ගොඩාක් පාවිච්චි කරනවා. ඒකෝට ඒ නිසා මේ ඒ දරුවෝ වෙනුවෙන් ඒගොල්ලෝ විහිං කරගන්න ඒවා නෙමෙයි. ඒ සමාජයේ ඒගොල්ලෝ එකතු වුණාම යම් දේවල් දරුවන්ගේ අතර එනවා. විෂමද්‍රව්‍ය. ඉතින් ඒ වෙනවත් ඒ සාකච්ඡා අපි ධානය වඩන්නේ කොහොමද සමත වඩන්නේ කොහොමද අපි නිවන් දකින්නේ කොහොමද කියන එකත් එක්කම අපි ඒවත් කතා කළ යුතුයි අපි හැමෝටම. මොකද මේ සමාජයේ හැම කෙනාට මේ බණ හරියන්නේ නැහැ. මොකද අපි අර පැත්තත් ටච් කරන්න ඕනේ. එහෙනම් ඒ තරුණ පරම්පරාව වෙනුනොත් මේ ඉදිරි වීඩියෝ එකකදී අපිට අනුග්‍රහ ලැබුණොත් කවුරු හරි අපි ඒකත් සාකච්ඡා කරන්න ඉතිරිව තීමින් අපි සමු ගන්නවා. මාතෘකාව සරණයි.